ඔන්න ඉතින් කාලෙකට පස්සේ මට හිතුණා දවල් කෑමක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ගොඩ කාලෙකින් මට ඔයාලත් එක්ක දවල් කෑමක බෙදා ගන්න බැරි වුණා. ඉතින් අදත් සුපුරුදු විදිහට තියෙනවා මුලින්ම සුදුපත් එක. ඊට පස්සේ මම අද දවල්ට රසම රස බිම්මල් එකක් හදාගත්තා. ඉතින් මම මීට කලින් ඔයාලට මේකේ රෙසිපි එක ගෙනල්ලා නැහැ. මම channel එකට එකතු කරන්නම් බිම්මල් එක කොහොමද මම රසට හදාගත්තේ කියලා. ඒත් එක්කම ගොටුකොල් සම්බෝලයක් හදාගත්තා. මේක දෙහි දාලා පොල් දාලා ලුණු දාලා හදාගත්තේ. ඊළඟට රසට කරවලෙකුත් තෙල් දාගත්තා. ලුණු වැඩිපුර දාලා තක්කාලි එහෙම දාලා තමයි මම මේක හදාගත්තේ. ඊට පස්සේ පරිප්පු එකක් ටෙම්පරාදු කරගත්තා. ඉතින් මට හිතුණා ඒ තුනත් එක හොඳටම පරිප්පු එකක් තිබ්බොත් යයි කියලා. පරිප්පු ටෙම්පරාදු කරලා කිරි චුට්ටක් දාලා තමයි ඒක හදාගත්තේ. ඉතින් ওই විදිහට තමයි අද දවල් කෑමක ලෑස්ති උනේ. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් මේ වීඩියෝ එකකින් ෂෙයා කරගෙන යන්න. ඔයාලට සුබ දවසක්.